අර මේ හරි ලස්සන පවුලක් හිටියලු. ඒ කියන්නේ මේ තාත්තා නෑ. හැබැයි අම්මා මේ පුතාව ආදරෙන් හදාගත්තා. හදාගත්තට මේ පුතා මොකද්ද කරන්නේ? අම්මා පුදුමාකාර ආදරෙන් බලාගෙන තියෙනවා. දැන් අම්මා වයසයි. අම්මා වයසට ගියන් පස්සේ මේ බුද්ධ කාලේ අම්මා වයසට මේ බුද්ධ කාලෙත් මේ කාලේ වෙච්ච සීන් ටිකම තමයි ඒ කාලෙත් වෙලා තියෙන කිසි වෙනසක් වෙලා නැහැ. අපි හිතුවට මේ කාලේ තමයි මෙහෙම වෙන්නේ කියලා නෑ. ඒ කාලෙත් එම්මමයි වෙලා තියෙන්නේ. දැන් මේ මිනිස්සයා මේ කොල්ලා කොහොම ආදරෙන් අම්මව ආරක්ෂා කරගන්නවලු. නාවනවා, කවනවා, පොවනවා. දැන් උනත් එහෙම පැටව ඉන්නවනේ සමහරක්. මමත් දෙකට දෙකට දුන්න සමහරක් පුදුන පුදුම ආදරේ අම්මට. හැබැයි අම්මා මෙහෙම පුතාව දුක් විඳිනකොට අපේ අම්මා වගේ පුතාව දුක් විඳිනකොට මේ කිව්වා අනේ පුතේ මම මැරෙන්න ඉස්සෙල්ලා මං හරි ආසයි කසාදයක් බඳිනවා නම් කියලා. දැන් එයාගෙන් සැලකුම් ලබන්නද? හරි. අන්තිමට මොකක්ද උනේ? අම්මා කිව්වා පුතාට කසාද බඳින්නේ කියලා. පුතා මොකද කරන්නේ? බැරිම තැන. සැලකුව එපා අම්මේ එපා මට අම්මව රැකගෙන ඉන්න දෙන්න. බැරිම තැන මොකද්ද කරේ? වැඳගත්තා. වැඳගත්තාන් පස්සේ දැන් ටික දවසක් යනකොට ඔය මනමාලියට කේස් එකක් තියෙනවනේ. අලුතගෙන ආපු මනමාලි මාර ගති. ගෙදරට මනමාලියෙක් ආපු ගමන් මොනවද ඊළඟ දවස් උදේ පාන්දර නැගිටින්නේ කෙල්ලා. හරි නැන්දම්මනේ වෙන නැගිටින්නේ මනමාලි නැගිටින්නේ ඊළඟ දවස් උදේ පාන්දර. උදේ පාන්දර නැගිටලා මේ හීටරේ ගහන තැන් දන්නෙත් නැහැ. දීපපත්තු කරන තැන දන්නෙත් නැහැ. ඔස් අරගෙන ඉඳලා අරගෙන මුළු වත්ත මතු ගාලා හෙන කෙලියක් මේ මනමාලි ආපු ගමන් කරන්නේ. ඔක ටික පදන් වෙනකොටනේ වැඩේ එළියට එන්නේ. වැඩේ එළියට ටික දවසක් යන්න ඕනේ. මුලදී එහෙම එන්නේ නැහැ. අර අපි කෙනෙක්ගේ දකින්න දේ නෙමෙයි. නොදකින දේවල් ගොඩක් තියෙනවා. හොඳ ඒක මතක තියාගන්න. එතකොට මෙයා මොකද්ද කරේ? මෙයා බැලුවා මේ දැන් මේ කොල්ලා අම්මට මාරා. දැන් අර කොල්ල කසාද බැන්දා. දැන් කොල්ල අම්මට පුදුම ආදරේ. ඒකනේ වැඩ ඇරලාවත් අම්මයි ගාවට යනවා. අම්මව හොදවනවා. ගේන කෑම එකත් අම්මට දෙනවා. අම්මව බලා ගන්නවා. අම්මට කවනවා. අම්මව ඉඹිනවා. අම්මව හොරතල් කරනවා. මේ හැමදේම බලන් අර කෙල්ලට දැන් ඉන්න බෑ. මාර තරහ කිරියටින් එන්නේ. කාන්තාවන්ගේ හැටි පිරිමින්ට වඩා කාන්තාවන්ට ඉරිසියා වැඩි. මතක තියාගන්න. අන්හා වැඩි. එතකොට මෙතෙන්දි මොකද්ද මේ මිනිස්සේ කරන්නේ? හරි ඉතපන්කෝ. මම හොඳ වැඩක් කරන්නම් කියලා කොල්ල ඊළඟ දවසේ හවස එනකොට අම්මට හොඳට සලකනවා දැන්. කොල්ල ඊළඟ දවසේ එනකොට අම්මට හොඳට සලකනවා. කොල්ල දැනගත්ත අම්මට මට මාර නෝන කෙනෙක් හම් වෙලා තියෙනවා. එහෙනම් කමන්නේ. ඊළඟ දවසේ කෑමේ ගෙනලා අම්මට දෙන්න ඕනේ නැහැ. මම මෙයාටම දෙනවා. මෙයා ඊට පස්සේ අම්මට දෙයි. ඔය විදියට හැමදේම කරා මෙලෝක දෙයක් අම්මට දෙන්නේ නැහැ. හොඳේ? මෙලෝක දෙයක් අම්මට දෙන්නේ නැහැ. අම්මට දුකමයි දෙන්නේ. එක දවසක් මොකද්ද කරා? මේ කාලේ දිනෝ ගෙවලට මේ ඇටැච් බාත්රූම් නැහැ. මුත්‍ර පඩික්කමේ කියලා එකක් තියෙනවා. ගෙවල පරණ ගෙවල මුත්‍ර පඩික්කමේ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ එළියට යන්න බෑ. මහරය සත්තු සර්පේ ඉන්න කරුවලයි ගේ ඇතුලේ තමයි ඒක කරන්නේ. ඊට පස්සේ මේ අම්මත් දවසක් අම්මත් හැමදාම කරන්නේ ඒක. මේ කෙල්ල මොකද්ද කරන්නේ? අර කොල්ල හවස දවස කෙනකොට අර මුත්‍ර පඩික්කමක් ගලලා සාලේ තේරම වැක්කෙනවා. වක්කල කොල්ලට කිව්වා මට නම් බෑ තෝගේ ගෙදරට වෙලා ඉන්න. මේ අම්මා මහ චරා වැඩ කරන්නේ මේ පේනුනේ ගන්ධස්කාර බෑ මේ ගෙදර අපායක් වගේ. එක්කෝ අම්මා යවපන් නැත්තම් මං යවපන් කියලා කිව්වන් පස්සේ කවදාවත් ඔය ප්‍රශ්නේ කියන දරුවන්ට කියන්න එපා කියලා තමන්ගේ මිනිස්සෙට. එක්කෝ අම්මා යවපන් නැත්තම් මං යවන්නේ කියලා. මම පව්කාර කතාවක් උද. හරි? කොල්ල මොකද්ද කිව්වේ? කොල්ල කිව්වා මගේ අම්මෝ යවන්න තනක් නැහැ. මගේ අම්මෝ බලා ගන්න කෙනෙක් නැහැ. මගේ අම්මෝ වයසයි. මගේ අම්මා බලාගෙන ඉන්නේ මේ ලෝකේ මං විතරයි. උඹ තරුණයි. උඹ බලාගෙන නැති වෙන කට්ටිය ඇති. බැහැපන් එළියට. ලස්සනට යවුවා නෝනා. යන්න ඕනේ හින්දානේ වගේ බලු වැඩක් කරේ. යවුවා. යවුවන් පස්සේ දැන් මේක කොතරම් කොල්ලට හිතට දුකයි කසාද බඳු ගෑන්නේ. දුනාඳුර ගාවට ගිහලා කිව්වා. දුනාඳුර මොකද්ද කිව්වේ? ඔබ දැන් ඒක යවුවද? ඕක මේ සසරේ විතරක් නෙමෙයි. අනිත් සසරවලලත් වුණා ඔය විදියටම. හැබැයි වෙනසකට තිබුණේ ඔබ මේ පාර ගත්ත තීරණය නෙමෙයි ඊයාත්මේ ගත්තේ කියලා. ඊයාත්මෙත් ඔය ටිකම වෙනවා. මේ බිරිඳම ඉන්නවා. මේ අම්මම ඉන්නවා. මේ කොල්ලම ඉන්නවා. හැමදාම ආදරෙන් අම්මෝ බලා ගන්නවා. අම්මෝ බලා ගනිද්දී ගෑණියෙක් ගෙනාව ගෙදරට. ගෙදරට ගෙනාවන් පස්සේ මේ මිනිස්සයා මොකද්ද කරේ? අනේ අර අහිංසක අම්මට කේලංකෝ බොරුවට පුතාට. පුතාට කේලං කිව්වා. කේලං කිව්වන් පස්සේ මේ කොල්ලා ඒ ආපිරිය වුණා. ඒ ආපිරිය මොකද අම්මා එනවල දැම්මා. අනේ මේ මිනිස්සයා තනින් තන එක එක දේවල් ඇහිඳා ඉන්න කකා ගෙවල් වල පිළිකඩු ගන්න මේ රත්තරන් බුදු අම්ම හිටියා. ඉඳලා අර ගෙදර අර කෙල්ලට ලේලිට අපෙක් හම්බෙන්න ආවා. මේ ලේලි මොකද්ද බඩ පෙන්න කිව්ව කට්ටියන්ට ගිහිල්ලා අන්න අර කාලකණි පව්කාර මිනිස්සේ ගෙදරින් ගියත් හරි මට බබෙකුත් හම්බෙන්න. හරි? දැන් තව ටිකක් ගිහලා ලස්සන කොළු පැටියෙක් හම්බුණාලු. කොළු පැටිය හම්බුණා කාටත් පෙන්න යනලු. අන්න අර කාලකණි මිනිස්සේ මේ ගෙදරින් ගියත් හරි මට දැන් ලස්සන කොළු පැටියෙකුත් ඉන්නවා. හැබැයි මේක කනේ තියුව විතරයි අර ආදරණීය මෑණියන්ට පුදුම දුකක් සහ වෛරයක් ඇවිල්ලා තියෙනවා. පුදුම දුකක් සහ වෛරයක් ඇවිල්ලා මෙයා මොකද්ද කරේ? මෙයා සාප කරන්න ගත්තම කරත්තරා මේ ධර්මයට අම්මා කෙනෙක් ගෙදරින් එලවලා
ඒ දරුවට හරියනවයි කියලා කියනවනම් කොහෙද යකෝ ධර්මයක් තියෙන්නේ? මෙයාම තනියම කියා ගන්න ගත්තා. අම්මා කෙනෙක් ගෙදරින් එලවලා තමන්ගේ පුතාට මේකට කිරි උතුරන්න වගේ හරි ගියයි කියලා පුතා කියනවනම් කොහෙද එතන ධර්මයක් තියෙන්නේ? ඒ නිසා මම ධර්මයට සාප කරනවා. ධර්මයේ මැරුණා, ධර්මයේ මලබතු වෙනවා කියලා කැරකෝප්පුවට ගිහිල්ලා මිනියලු 3ක් තියලා මහා භාජනයක් තියලා බතක් පියන්න ගන්නකොට මගේ බෝසතාණන් වහන්සේ සක්දෙව්දු ළඟට ඇවිල්ලා මොකද කරන්නේ? මම මේ මලබතු යනවා. කාටේ මලබතු යන්නේ? ධර්මයට මලබතු යන්නේ. ඇයි ධර්මයට මලබතු යන්නේ? ධර්මයේ මැරිලා. මොකද ධර්මයේ මැරෙලා තියෙන්නේ? ධර්මයේ මැරෙන්නේ නෑ මැරිලා. ගෙදරින් අම්ම එනවට දරුවන්ට හරියනවා කියලා කියන එහෙනම් ධර්මයක් නෑ. නෑ තාම ධර්මයේ තියෙනවා. නෑ ධර්මයේ මැරිලා. අරුන් කියනවා දරුවා හම්බෙන්න මං ගෙදරින් යවපු හින්දායි කියලා. ධර්මයේ මැරිලා. ඊට පස්සේ කියනවා නෑ. ධර්මයේ කවදාවත් මැරෙන්නේ නෑ. ඊට පස්සේ කියනවා නෑ ධර්මයේ මැරිලා. මම මේ මලබතු යන්නේ ඒකට. එහෙනම් මම මෙහෙම කරන්න. දැන් සක්තියුතු කියන්නේ මම මෙහෙම කරන්න. ඔබට අසාධාරණකමක් කරානේ. ඔබ ගෙදරින් එළෙව්වනේ. උන් කියනවනේ දැන් එහෙනම් ගෙදරට හරි කිය ඔබ එළෙව්වයි කියලා. එහෙනම් මං ඔය ගෙදරම විනාශ කරනවා. ගෙදරම සුන්නත් දූලි කරන්න දානවා දැන්. ඕකුන් ඔක්කොම අලු කරලා දානවා. ඉන්න තෙන්දි පොට්ටක් මෑණියන්ට වැදුනා. නෑ එපා මගේ පුතා නැතුව අනිත් දෙන්න. මගේ පුතා නැතුව අනිත් දෙන්න. හරි මං එහෙනම් එහෙම කරන්නම්. අයි චුට්ටක් කළා ගියන් පසුක නෑ මගේ පුතාගේ ලේවලින් බදාපු මගේ දරුවක් ඉතුරු කරන්න ඕන. අනිත් එක්කලා කමන්නේ. එහෙනම් එහෙම කරන්න. අවසානට කිව්වලු නෑ. හැතිරියෙක් වුණත් මගේ කොල්ලගේ බිරිඳනේ. හැතිරියෙක් වුණත් මගේ දරුවගේ අම්මනේ. ඒ නිසා තුන් දෙනාට මෙහෙම කරන්න එපා. අන්න සක්දෙවිඳු කිව්වලු එහෙනම් ඔබ කොහොමද ධර්මයේ නෑ කියලා කියන්නේ ලෝකෙ? උන්ට අධර්මවාදී වුණාට අම්මේ උඹ තාම ධර්මයත් එක්ක ජීවත් වෙන්න තමයි උඹට ඔච්චර වෛර කරද්දී ඔබ මෛත්‍රිය කරේ මිනිස්සුන්ට. නම් මේ ලෝකේ ධර්මය නෑ කියන්න බෑ. ධර්මය තියෙනවා. සමගලත්තනම් බුදු අම්මලා අප්පච්චිලාට කියන්නේ ජීවිතේ අපිට සමහරක් අවස්ථාවල දකින්න දේවල් එක්ක අපිට මාර වෛරයක් මේ සමාජෙත් එක්ක එයි. වෛර කරන්න යන්න එපා. කවදාවත් හැප්පෙන්න යන්න එපා. කර්මය සතුටින් බාර ගන්න.